කනත්ත කියන්නේ මිනිස්සු මැරුණාම වෙන තැනක්. හැබැයි එහෙම මැරුණාම වෙන තැනකට මිනිස්සුන්ට මැරෙන්න කලින් ඇවිල්ලා ජීවත් වෙන්න පුළුවන්ද? මන් නුඹට හුස්ම දෙනකොට නුඹ ගනින් මගේ පුතේ. ඔව්. වීරකෝන් බණ්ඩාර ඉන්නෝ අයබෝවන්. අයබෝවන්. ඉතින් මේ දවස්වල හැමෝම හරි ආදරෙන් බලන ටෙලි නාට්‍යයක් ගේට්ටුව ටෙලි නාට්‍ය ජාතික රූපවාහිනිය තේමා ගීතය. ඉතින් මහ පොළොව හුස්ම ගන්නවාට වැඩිය මගේ හිතේ ආදරණීය තාත්තා ගැන ලියවෙන ගීතයක්. මේ ගීතය සහ මේ ටෙලි නාට්‍ය සංගීත නිර්මාණය කරන්නෙත් පොළොන්නරුවේ අපේ තාරක ආචාර්යගේ. එතකොට ඒ ගීතේ ලියන්නෙත් පොළොන්නරුවේ අපේ වීරකෝන් බණ්ඩාර සම්මානනීය පද රචකයෙක්. ඉතින් අද මේ ගීතය ගැන කයිවරුවක් ගහන්න ආවේ. ගොඩක් මේ ගීතය මම මගේ පේජ් එකෙන් සෑහෙන දුරකට අරන් යනවා සහ මේ ගීතය ඇත්තටම මොකද්ද මේ ලියන්නේ, මොකද්ද මේ කියවෙන්නේ, ඇත්තටම එහෙම තාත්තෙක් පුතෙක් ඉන්න පුළුවන්ද? ඒ ගැන තමයි ගීතය ලියපු කෙනාගෙන් අහන එක තමයි හොඳ කියලා හිතෙනවා. වීරකෝන් අයියේ කියන්නකෝ කොහොමද මේ ගීතය ලියන්න පෑදෙන්නේ? සමි මල්ලි ගොඩක් ස්තුතියි මේ ඇත්තටම කතා කරාට මගේ මේ වැඩේට. තාරකయ్య තමයි මාව මේ අවස්ථාවට සම්බන්ධ කරගන්නේ. ගේට්ටුව ටෙලි නාට්‍ය තමයි මේකේ මේ තේමා ගීතය. ඒකට මේකේ තාරකయ్య මට කතාව කියනවා මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ මල්ලි මේක මේ මට්ටමේ යනවා මෙහෙම කරන්න ඕනේ කියලා. ඉතින් තාරකయ్య මොනවද දෙයක් එමුතුනම මට කියනවා කොටතුට අපි මෙහෙම දෙයක් කරමු කියලා. ඉතින් ගේට්ටුව ටෙලි නාට්‍යයේ තේමා ගීතයත් එහෙම එකක් තමයි. තාත්තා කියන චරිතයේ පුතාව කොහොම හරි මේ ලෝකේ ගොඩ දාන්න ඕනේ කියන එකත් එක්ක මේ පොළොවත් එක්ක හැප්පිලා මේ සමාජෙත් එක්ක හැප්පිලා එයාව කොහොම හරි ඉස්සරහට අරයි යන්න ඕනේ කියන කතාව තමයි මේක ඇතුලේ තියෙන්නේ. එතකොට තාත්තෙක් පුතෙක්ව ගොඩ දාන්න හදන එක සහ තාත්තා වලදාපු තැනට දැන් පුතෙක් හැටියට වා ගියපුවාම කනත්තර ගියපුවාම මේ ගීතයත් එක්ක මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? ඒක අමුතුම ෆීලින් එකක්. ඒක තාත්තා වලදාපු තැනට පුතෙකුට ගියපුවාම එන එක ඒක අමුතුම දෙයක්. ඒවා ඉතින් වචන කරලා කියන්න බෑනේ හැඟීම් තමයි. ඒත් ඒ හැඟීම් සමහරකට වචන කරගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් තාත්තා හිටියානම් අත්‍තරම තනි වෙන්නේ තාත්තා පිටිපස්සෙන් ඉන්නවනම් මාර සපෝට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ ගැම්මක් තියෙනවා. තාත්තා කෙනෙක් පිටිපස්සෙන් ඉඳලා දෙන සපෝට් එක නැති වෙලා යනවා. හෙවණැල්ල හරි පිටිපස්සෙන් ඉන්නවනම් හොඳයි කියලා හිතනවා. මොකද තාත්තාගේ කනත්තර කිව්වම තාත්තා නැති අඩුපාඩුව තදින්ම දැනෙනවා. වීරකෝන් බණ්ඩාර කියන ගේයපද රචකයාට තාත්තා දුන්න හුස්ම ඒ විදිහටම ගත්ත කෙනෙක්ද? ඔව් මම විශ්වාස කරනවා මේ අද මම මේ මට්ටමට ඇවිල්ලා ඉන්නේ මගේ තාත්තා කියන චරිත ගොවියෙක්. ඇත්තටම එයා පිටිපස්සේ ඉඳලා මට දුන්න ශක්තිය තාත්තා හොඳම ගොවියට තේරලා රට ගිහින් තියෙන එතන ගොවි සමිතියේ සභාපති හිම තාත්තා ලොකු සමාජ සේවකයෙක්. එයා දැක්කු සමාජයට කරපු කැපකිරීම සහ ගෙදර අරන් ගිහපු පසුබිමත් එක්ක තාත්තා කියන චරිතේ ලොකු ගැම්මක් ඉතින් මම ගත්තා. ඒකෙන් තාත්තා පිටිපස්සෙන් හිටියා ඒ වෙනකම්ම. එතකොට තාත්තා දැක්කා මගේ නිර්මාණ ගමන. ඉතින් එයා සතුටු වුණා. සමහර තැන්වලදී සතුට කියා ගන්න බැරිව අසරණ වෙච්ච තැන් පවා දැක්කා. ඉතින් එයාගේ ඇස්වල තිබුණා මං යන ගමන දිහා බලලා එයා සතුටු වුණා. තාරක මේ ටෙලි නාට්‍ය තේමා ගීතය ලියන්න කියනකොට ඔයාගේ හිතේ මේ වගේ කතාවක් කලින් තිබුණාද? මේ වගේ තාත්තෙක් පුතෙක්ගේ කතාවක් එහෙම නැතිනම් කවදා හරි මේ වගේ ගීතයක් ලියනවා කියලා හිතන් හිටියා නැත්නම් මේ ටෙලි නාට්‍යයේ පාදක වෙච්ච කතාවත් එක්ක ඔයා මේ ගීතය ලියන්න පටන් ගත්තද? ඔව් ඇත්තටම දැන් තාත්තයි පුතයි කියන මාතෘකාව අපිට අලුත් එකක් නෙමෙයි. ඒකද අපි අනන්ත ටෙලි නාට්‍ය හරි ෆිල්ම් වලින් හරි අපි නැත්නම් අපේ සමාජ වලින් හරි අපි ඒක දැකලා තියෙනවා. ඉතින් ඒක අලුත් එකක් නෙමෙයි. හැබැයි අපිට මේක අලුත් කරලා සමාජයට දෙන්න ඕනව තිබුණා. තාරකయ్యට ඒක විශේෂයෙන් තාරකయ్య කිව්වා මට මේක අලුත් කරලා දෙන්න ඕනේ. මේ කවුරුත් කතා නොකරපු විදිහට මේ මාතෘකාව ගැන හෙට දවසේ සමාජයේ කතා වෙන්න ඕනේ කියන එක තාරකయ్య කිව්වා. එතකොට ඉතින් මම හිතන්නේ මම ඒ කියපු දෙයට මම සාධාරණයක් කරා කියලා දැන් මට හිතෙනවා ටෙලි නාට්‍යයේ කොටසින් කොටස බලාගෙන යනකොට ඉතින් මේ මට හිතෙනවා ඇත්තටම මම ඒකට සාධාරණයක් කරා කියලා. මේ ගීතයත් එක්ක පුතෙක්ට තාත්තා මතක් වෙනවා, තාත්තට පුතෙක් මතක් වෙනවා සහ එකපාරටම පුතාට හිතෙනවා තාත්තා නැතුව මං කොහොම ඉන්නද? තාත්තනේ මගේ ජීවිතේ. අන්න ඒ වගේ හැඟීමක් එන්න පටන් ගන්න තියෙනවා. ඔව් ඒක ඇත්තටම ඒක
හැඟීම් තමයි මේ හැම දෙයකදීම මේ අපි හිතන විදිහ තමයි මෙතනදී සමහර අපි දකින්නවනේ තාත්තලා මොනතරම් හිටියත් ජීවතුන් අතර හිටියත් පුතාට ඒක වටිනාකමක් නැහැ. එතකොට පුතා දිහා තාත්තා බලන විදිහත් 아무තු සමාජ අපි දැන් දැකලා තියෙනවා. එතකොට හැබැයි මේකෙදී තාත්තා ජීවතුන් අතර ඉන්නකොට පුතාව කොහොම හරි ගොඩ දාන්න උත්සාහ කරන කැපකිරීමක් කරන එක තමයි පසුබිම තමයි තියෙන්නේ. එතකොට තාත්තා දන්න පුතා අසරණ වෙනවා. මොකද තාත්තත් අසරණ වෙලා තමයි පුතාව ගොඩ දාන්න අසරණ. ඒ කියන්නේ හොඳ පසුබිම නිකන් යාන වාහන තියෙන හොඳ ආර්ථිකේ හැදිච්ච තාත්තා කෙනෙක් නෙමෙයි. ඒ පුතාව ගොඩ දාන්න හදන. කනත්තක ජීවත් වෙන ඉන්න තරමක් පවා නැති වෙච්ච තමන්ගේ බිරිඳ පවා නැති වෙච්ච මිනිස්සෙක් තමයි මේ තමන්ගේ ලේ වලින් හදපු පුතාව ගොඩ දාන්න කියලා මේ මහන්සි වෙන්නේ. එතනදී කියනවා මං ඔබට හුස්ම දෙනකොට ඔබ ගනින් මගේ පුතේ. කියන්නේ මහ පොළොවත් එක්ක හැපිලා මේ මහ පොළොව මේ හැම දෙයක්ම මේ ගෙඩි බවට පත් කරන්නේ මේ මහ පොළොවෙන් තියෙන දෙන ශක්තිය. එතකොට අපි දන්න මොනතරම් මේ මහ පොළොව කැපකිරීමක් කරලාද මේ හැම දෙයක්ම මේ පරිසරයේ ගොඩනගලා තියෙන්නේ. එතකොට අන්න ඊට එහා ගියපු ශක්තියක් මම පිටිපස්සේ ඉඳලා මගේ පුතාට දෙනවා. එතකොට ඒක උඹ පරිස්සමට ගන්න ඕනේ. ගන්න ඔයා ඒක අරගෙන ඒකෙන් ඔයා ලෝකෙ ගොඩනගා ගන්න ඕනේ කියන දේ තමයි තියෙන්නේ. මම කොහොම හරි ඔයාට හුස්ම දෙනවා. ඔයා ඒක ගන්න ඕනේ. ඒකට සමහර තැන්වල අපි දැක්කයි මේකේ ලියවෙනම මං හුස්ම ගත්තේ පරිස්සමෙන් මදි වෙයි කියලා. ඒ කියන්නේ ඒක කරන්න තරම් තාත්තා මේ දේ ගැන හිතනවා. ඒ මට්ටමට එනවා. කියන්නේ හුස්ම වුණත් හරියට ගන්නෙ. ඒක ගන්නෙත් නැත්තේ පුතාට මදි වෙයි කියලානේ. ඒකට තව මොනතරම් එයා ලෝක ගැන හිතන කෙනෙක්ද? ඒ කියන්නේ තමන්ගේ දේවල් මොනතරම් විදිහට අත්හරින්නද? පුතා ගැන හිතලා. ඔව් කැපකිරීම කරනවද? ඒ ඇයි කැපකිරීම කරන්නේ? තාත්තා කෙනෙක් ඒ හැම තාත්තෙක්ම මෙහෙමයි. සෞම්‍ය මල්ලි. ඔයාගේ තාත්තා වුණත් එහෙමයි. ඔයා මේ මට්ටමට ගේන්න ඔයාගේ තාත්තා මාර කැපකිරීම ගොඩක් කරලා තියෙනවා. ඒක දරුවන්ට පේන ප්‍රමාණය ගොඩක් අඩුයි. සමහරව පෙනිලා ඒක පෙනුනා වගේ ඉන්න. හැබැයි පෙනිලා ඒක තාත්තා දිහා බලන පිරිසකුත් අද සමාජයේ පුදුම විදිහට ඉන්නවා. ඒක අපි අගය කරන්න ඕනේ. සමහර වෙලාවට ඒක දැනෙන්නේ තාත්තා ගත්ත හුස්ම ටික අවසානයේ හෙළුවට පස්සේ තමයි තාත්තා මේ තරම් මට කැපීම් කරලා තියෙනවා කියලා දැනෙන්නේ. අන්න රයිට්. ඇත්තටම ඔව්. මොකද තාත්තා මේ ගමනේ සපෝට් එක දීලා පිටිපස්සෙන් ඇවිල්ලා කොතනක හරි නතර වුණාට පස්සේ අන්න දැනෙනවා තාත්තගේ අඩුව මොනතරම් මං තාත්තගෙන් හුස්ම අරන් තියනවද කියන එකනේ. තාත්තා මට දීපු හුස්ම මම මොනතරම් අරගෙන තියනවද දැන් මට කවුරුත් දෙන්න නැහැ කියන දේ අන්න එතනදී තනි වෙනවා. එතකොට තාත්තා ගොඩනගපු දේවල් මේ ටෙලිනාට්‍ය කතාවේ පැත්තෙන් තාත්තා ගොඩනගපු දේවල් මෙයාගේ වැටෙනවා. බින්දිලා වැටෙනවා. එතකොට මගේ හිතේ හයිය කඩුල්ල ළඟ අඬන වැහුණා. මා ගේමක් දීලා හැප්පිලා ඉස්සරහට යන්න ගිහිල්ලා ඒක වැටුණා. තාත්තට හිරේ යන්න වුණා. බිරිඳ නැති වුණා. එයා එතන අසරණ වුණා. ඒ අසරණ වෙච්ච එකත් එක්ක හිතේ හයිය තමයි කඩුල්ල ළඟ අඬන වැහෙන්නේ. හැබැයි ඒ පසුබට වෙන්නේ අවසානට කියනවනේ වැය කන්ද පාමුලින් උඹටත් හීතල හැදුවා. කියන්නේ මේ තාත්තා කැපකිරීම කරලා මේ මහ පොළොවත් එක්ක හැප්පිලා එයා කොහොම හරි වර්ෂාවක් නිර්මාණය කරලා ලෝකේ නිර්මාණය කරලා කන්දට වැස්ස වට්ටවල අහපව් ඒ වැස්සම තමන්ගේ දාඩිය ටිකම කන්ද පාමුල හීතලක් බවට පත් කරලා තිනවා. උඹට පුළුවන් නම් මොනවා හරි කොටාගෙන හරි අඩුම තරම මහ පොළොවත් එක්ක හැප්පිලා ඔයාට ජීවත් වෙන්න පුළුවන් හීතලක් මම පොළොවේ නිර්මාණය කරනවා කියලා ඉතින් අවසානට කියනවා. ඇත්තටම තාත්තට වටින්නේ දරුවෝ විතරමද නැත්නම් ගෙදර උන්ද ගෑණි ගෙදර ඉඩම් කඩම් යාන වාහන මේ හැම දෙයක් පැත්තකට දාලා තාත්තා කෙනෙක්ට පුතෙක් ලං කරගන්න පුළුවන්ද? එතනදී ඇත්තටම ඔව් සෞම්‍ය මල්ලි මේ තාත්තෙකුට පුතෙක් තමයි වටින්නේ. මොකද අසරණ වෙනවා නම් තමන්ගේ දරුවා කොතනකදී හරි අසරණ වෙනවා නම් ඒ වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරන්න තාත්තා දෙපාරක් හිතන්නේ නැහැ. හැබැයි තාත්තා දෙන ප්‍රමාණයෙන් එයා යම්කිසි ගමනක් ගිහිල්ලා ගෙදර පසුබිමත් එක්ක අම්මගේ සපෝට් එකත් එක්ක හරි සමාජයේ පසුබිමත් එක්ක මෙයා නිර්මාණය කරගෙන මෙයාත් ගමනක් යන්න හදනවා කියලා දැනෙනවා නම් පැත්ත කරලා බලන්න ඉන්නවා අවශ්‍ය දේ කරනවා. හැබැයි වැටෙනවා නම් කොතනක හරි අසරණ වෙනවා නම් තාත්තෙක් නිකන් ඉන්නේ නැහැ. මොකක් හරි පළවෙනි දේ කරගන්නේ තමන්ගේ දරුවා ඉස්සරහට යවන එක. ඒක මම වුණත් මම හිතන්නේ ඉස්සරහට ඔයාට උනත් එක දැනේ. තාරකත් පොළොන්නරුවේ කෙනෙක්. මේ මහ පොළොවේ හුස්ම හොඳට දන්න කෙනෙක්. ඔබත් එහෙමයි. ඉතින් එහෙම දෙදෙනෙක් ගැලපුණාම සහ මේ ටෙලිනාට්‍යයේ තේමාව ගැලපුණාම
මේ නිර්මාණයට මේ විදිහට හැංගීම් දනවන විදිහට නිර්මාණය කරන්න පුළුවන් වෙච්ච එක ඇත්තටම අපිට හිතා ගන්න පුළුවන්. මොකද ගමෙවුන් හැටියට මහ පොළොව හුස්ම හොඳට හඳුනනවා. ඔය එක එක විකල්ප එන්න ගත්තට මහ පොළොවට අපි තමයි මහ පොළොවේ හොඳම උරුමකාරයෝ මේ අනිවාර්යයෙන්. ගැටෙන්නේ අපි මේකත් එක්ක. මහ පොළොව කියන නම මීට කලින් අවස්ථා කීපයකදී අපිට අහලා තිබුණාට තාරකයියයි මායි දැන් මේක 2019 විතර වගේ තමයි මම හිතන්නේ ලියෙන්නේ. එතකොට මේක කවදා හරි අපේ මහ පොළොව ආපුවාම මීට වැඩි හයිලයිට් වෙයි කියලා අපි කතා වුණා. ඒක අපි අනිත් එක අපි පුදුම ඉවසීමක් අපිට මේක හදලා දුන්නා මේ 2019 ඉඳලා මේ වෙනකන් අපි බලන්න හිටියා ඒක යනකම්. ඉතින් තාරකයියා මාව තෝරාගත්තේ ගැන සතුටු වෙනවා. එතකොට තාරකයියාගේ හිතේ පොඩි විශ්වාසයක් තිබුණා මේක මටත් කරන්න පුළුවන් වෙයි කියන එක. එතකොට මම හිතන්නේ අපි නිර්මාණ 4 දෙනෙක් මේක ලියලා තිබුණානේ. එතකොට ඒකෙන් මගේ නිර්මාණය තමයි තේරුනේ. ඉතින් ඒකේ ලසිත් කාර්යවසම් නිෂ්පාදකතුමා එයා සිලෙක්ට් කරා කියලා කිව්වා මේක එකපාරටම දැක්ක ගාම අපි මේක කරමු කියලා. ඉතින් තාරකයියාගේ එයා මාව විශ්වාස කරපු එක මට ඒක හොඳ ශක්තියක් වුණා. මහ පොළොවේ හුස්ම ගන්න මේ වේදනාව, මේ ජීවත් වෙන්න දරන වෑයම, මේ දුක් ගැහැට, මේ දහඩිය සුවඳ, මේ හැම දෙයක්ම තමන්ගෙම කියලා ලියාගන්න තරමට මහ පොළොව හුස්ම ගන්න ගමකද ඉන්නේ? ඔව් ඇත්තටම මගේ ගම අරලගංවිල අලුත් ඔය. එතකොට මේ පාසල් කාලේ ඉඳලම උගන්වපු ගුරුවරු සහ ගමේ ජීවත් වෙන ඒ පරිසරය ඒක තමයි මාව මගේ මට්ටමට ගෙනාවගෙන. මොකද අපිට අනන්ත අප්‍රමාණ නිර්මාණ කරන්න මාතෘකා තියෙනවා. අනුභූතියෙන් කිව්වොත් නිර්මාණ අපිට මාතෘකා තියෙන ඕන තරම්. ගමේ වැඩිහිටියෝ සහ ඒ ගෙවන කාල සීමාව අපිට ලැබුණාට ඒක මේ වෙන කෙනෙකුට ගන්න බෑ. මම හිතන්නේ කොළඹ කෙනෙකුට ගන්න බෑ. ඒක නිසා මම හිතන්නේ නිර්මාණ කරන්න හොඳ පරිසරයක් අපිට සම්මානය තුළ නිර්මාණය වෙලා තියෙනවා. හොඳ කතාවක් කිව්වේ. දැන් මේ වගේ ගීත නිර්මාණය කරන්න කොළඹ ඉඳන් ඇවිල්ලා මෙහි හොටෙල් එකක් බුක් කරලා දවසක් දෙකක් රැයක් දෙකක් ගත කරලා හොටෙල් කාමරයක් ඇතුළේ ඉඳන් ජනේලකින් කුඹුර දිහා බලාගෙන ලියන්න බෑ. ලියයි. ඒවා මේ වගේ හදවතට දැනෙන නිර්මාණ නෙවෙයි. මේකේ තියෙන අපේ කතාව, අපේ අප්පච්චිලා කතාව, අපේ පුතාලාගේ කතාව. ඉතින් ඇත්තටම මෙහි අප්පච්චිලා මහ පොළොවත් එක්ක හුස්ම ගන්න හරි පරිස්සමෙන්. මහ පොළොවට හරි ආදරේ. උදළු පාරක් ගැහුවත් හරි පරිස්සමෙන් ගහන. ගහන උදළු පාරෙන් සතෙක් මැරෙයිද? පුංචි පැලයක් කැපෙයිද? ඒ වගේ හිතලා මහ පොළොවත් එක්ක හුස්ම ගන්න අප්පච්චිලා ඉන්නේ. ඉතින් එහෙම අප්පච්චිලා ගැන ලියන්න අයිතිය දෙන්නේ උඹලා වගේ අප්පච්චිලාට අපේ ගමේ. අනිවාර්යෙන්. ඒක ගොඩක් කතා හොඳ මාතෘකාවක් නේ. මොකද මහ පොළොවත් එක්ක හැප්පෙන අප්පච්චිලා අපිට මේ පොළොන්නරුවේ අනන්ත අප්‍රමාණ ඉන්නවනේ. ඒකට ඒක ඒ මිනිස්සුන්ට දැනෙන දේ වෙනම තියෙනවා. ඒක හැඟීමක්. ඒක නිර්මාණය වෙන්නේ හදවත තුළ තමයි. ඒ හැඟීම ඒක පරිස්සමට සමාජයට දෙන එක තමයි අපි දැන් මේ කරන්නේ.